සෙකන්ඩ් ඩේ එක අපි අනුරාධපුරේ ගියා. අද ඉන්නේ නඹුල්ලේ. අද උදේම අපි යනවා සීගිරිය නගින්න. හායි බඩගිනි. සීගිරිය නගින්න කලින් කන්න ඕනේ. එහෙනම් යන් අපිත් එක්ක සීගිරිය බලන්න. හායි ගයිස්. මගේ කලින් vlog එක බැලුවා නම් ඔයාලා දන්නවා මම කලින් දවසේ අනුරාධපුරේ පූජානගරේ ඇවිද්දා. මම කිව්වා පූජානගරේ ගිහිල්ලා අපි දඹුල්ලට ආවා කියලා. මේ සෙකන්ඩ් ඩේ එක. අද අපි උදෙන්ම යන්නේ සීගිරිය නගින්න. ඔයාලා දන්නවද සීගිරියේ ලෝකල් එන්ට්‍රන්ස් කියලා වෙනම එකක් තියෙනවා. අපි මේක දැනගෙන හිටියේ නෑ. Google Map එකෙන් ලොකේෂන් ඔන් කරලා අපි ආවා. අපි මේ ආවෙත් තියෙන්නේ ෆොරින් එන්ට්‍රන්ස් එකට. ඒ කියන්නේ මෙතනින් යන්න තියෙන්නේ ෆොරිනර්ස්ලට විතරයි. ලෝකල් අය ආවොත් අපේ වාහන එතනින් දාලා එතන තියෙන ට්‍රයිෂෝ. ඒ ට්‍රයිෂෝ එක තමයි අපි යන්න ඕනේ. ඉතින් මොකද අපි කරේ ආයෙත් ලෝකල් එන්ට්‍රන්ස් එකට Google Map එක දාගෙන ආවා. එතන ඉඳලා ලෝකල් එන්ට්‍රන්ස් එකට කිලෝමීටර්ස් 3ක් වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ලෝකල් එන්ට්‍රන්ස් එක. මෙතන පාකින් එකක් තියෙනවා. ඒ වගේම මේ වෙළඳ සැල් වලට පේනවනේ. ඔන්න ඉතින් සීගිරිය යන්න මම හැට් එකක් අරන් ආවේ නෑනේ. මෙතනින් අපි හැට් එකක් ගත්තා. දැන් ටයිම් එක නම් 8:30 වගේ ඇති. හැබැයි ඒත් අවුව නම් තියෙනවා හොඳට. මෙතන ඉඳලා සීගිරියේ මේන් එන්ට්‍රන්ස් එකට අපිට පයින් යන්න තියෙනවා ටික දුරක්. හැබැයි මේ යන පාර හරිම ලස්සනයි. ඔයාලට පේනවනේ පාර දෙපැත්තෙම ගස් තියෙනවා. කැලයක් මැද්දෙන් ඇවිදගෙන යනවා වගේ ෆීලින් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ වටේම ගස් තියෙනවා. අවුව දැනෙන්නේ නැහැ මේ හරිය නම් ගස් තියෙන නිසා ගොඩක්. ඒ වගේම හරිම ලස්සනයි මේ හරිය. මං වෝටර් බොටල් එකකුත් අරගෙන ආවා. සීගිරිය නගිනකොට මහන්සියනේ වතුර බොන්න ඕන වෙන නිසා ඔයාලා සීගිරිය යනවා නම් වෝටර් බොටල් එකක් නම් අනිවාර්යයෙන්ම අරගෙන යන්න. ඒ වගේම සීගිරිය ආශ්‍රිත මේ පරිසරය පිරිසිදුව තියාගන්න එක සීගිරිය බලන්න යන අපේත් වගකීමක්. ඔයාලත් මේ කොළ කෑල්ලක්වත් බිමට එකතු කරන්න එපා. අපි දැන් යන්නේ ටිකට්ස් ගන්න. සීගිරිය ටිකට් ප්‍රයිස් එක නම් එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 120ක් තමයි ඇඩල්ට්ස් ටිකට් එකක් වෙන්නේ. අපි මේ සීගිරියට ආවේ 2025 දෙසැම්බර් 25. අද නිවාඩු දවසක්. හැබැයි ලෝකල් අයට වඩා ගොඩාක් හිටියේ ෆොරිනර්ස්ලා. අපි මේ උදේම සීගිරිය නගින්න යන්නේ. දැන් ටයිම් එක 8:30 or 9 am. හැබැයි ෆොරිනර්ස්ලා තමයි ගොඩාක්ම ඇවිත් හිටියේ සීගිරිය නගින්න. සීගිරිය කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම නිර්මාණයක්. ඔයාලා අහලා ඇති 8 වන ලෝක පුදුම වලටත් අයත් වෙලා තිබුණ සීගිරිය. මේ සීගිරිය ගල උඩට නගිනවා වගේම අපිට මේ යන අතරමඟ බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ සීගිරියට යන පාරේ ඒ කාලේ තිබුණු නිර්මාණ වල නටබුන් වෙච්ච දේවල් සෑහෙන ප්‍රමාණයක් තවමත් ඉතිරි වෙලා තියෙනවා. රිලව් කියන්නේ සීගිරියට ආගන්තුක දෙයක් නන් නෙවෙයි. Crocodile canal Ilamur. Then this water canal full of the water underground going to the ඔයාලා අහලා තියෙනවා නම් සීගිරිය ගැන ඔයාලා දන්නවා ඇති. සීගිරිය ආශ්‍රිතව අති විශිෂ්ට වාරි මාර්ග නිර්මාණ පද්ධතියක් තියෙනවා. අපි මෙතන ෆොටෝස් ගන්නත් අමතක කරේ නෑ ඉතින්. සීගිරිය පේන්න හැමෝම ෆොටෝස් ගන්නවනේ සීගිරියට ගියාම අපි දෙන්නත් ඉතින් මෙතන ෆොටෝස් ගත්තා. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. අපි අද උදේ සීගිරියට එන අතරමඟදී ලස්සන දර්ශනයක් දැක්කා උදේම. ඒක හිතට හරිම සතුටුයි දැක්කහම. සීගිරිය ආරක්ෂා කරගන්න එක සීගිරිය බලන්න යන අපේ වගකීමක් වගේම යුතුයකමක්. මේ ඔයාලට පේන තියෙනනේ ලස්සනට තනකොළ වල තියෙන. හැබැයි මේවා පාගන්න එපා. මේවා ලස්සනට පිරිසිදුව මේන්ටේන් කරනවා සීගිරිය. අපේ වගකීම තමයි ඒවා ආරක්ෂා කරගන්න එක. මේ තියෙන අතීතයේ ස්නානය සඳහා භාවිතා කරපු පොකුණු අද දකින්නට ලැබෙන ආකාරය. ඈත අතීතයේ ඒ කාලේ සීගිරියේ බෞද්ධ චාරිත්‍රය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට දකින්නට ලැබෙනවා. මේ මං ඔයාලට පෙන්වන්නේ බෝධිගරය, පිළිමගය වගේම ස්තූපයක් තිබුණ බවට දකින්න ලැබෙන සාක්ෂි සීගිරියේ ඉතිරි වෙලා තියෙනවා.
මේ ඔයාලට පෙන්වන්නේ දරණියගල ගුහාව. So this is the starting point of the terrace garden. So we pass water garden. මේ තියෙන්නේ සිංහපාදය. සීගිරියේ ගලට නගින්න පටන් ගන්නෙ මෙතනින්. අපි දැන් මේ වෙනකොට ගාඩන් තමයි ගොඩක් බලාගෙන ආවේ. දැන් මෙතනින් අපි සීගිරියේ ගලට නගින්න පටන් ගන්නවා. ඒ වගේම මෙතනට ලස්සන view එකක් පේනවා වටේම. අපිට මෙතනට පිදුරංගල රජමහා විහාරයත් පේනවා. මේ පේන්නේ පිදුරංගල. දැන් අවුව නම් ගොඩක් සැරයි. තාම දවල් වෙලා නැහැ. දැන් ටයිම් එක 10 or 10:30 ඇති. හැබැයි අවුව ගොඩක්ම සැරයි මේ වෙලාවේ. ඔන්න අපි සීගිරිය ගල උඩටම ආවා. හැබැයි හොඳටම මහන්සි මේ ටික ඇවිත්. ඒ වුණාට මෙතනට ආවහම වටේම ලස්සනට පේනවා. ඒ වගේම සීගිරියේ මාලිගාවේ ඒ කාලේ තිබුණ දේවල් වල නටඹුන් තමයි දැන් දකින්නට තියෙන්නේ. මෙතනත් හරිම ලස්සනයි. පොණ්ඩ එකක් තියෙනවා මෙතන. මේ සීගිරිය ආශ්‍රිතව හොඳ ජල මාර්ග පද්ධතියක් තිබිලා තියෙනවා කියලා අදටත් අපිට ලක්ෂණ දකින්න ලැබෙනවා. මේ තියෙන්නේ ස්නානය සඳහා භාවිතා කරපු පොණ්ඩ එකක්. ඒ වගේම මෙතන ටිකක් උඩට වෙන්න රජතුමාගේ ආසනය පිහිටලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ පේන්නේ රජතුමාගේ ආසනය. මෙතන ගාඩන් එකක් විදිහට තමයි පිහිටලා තියෙන්නේ. පොණ්ඩ එකක් තියෙනවා. ඒ වගේම මේ ගාඩන් එකේ ඒරියාස් කිහිපයක්ම තට්ටු විදිහට තියෙනවා. මෙතන මම ඔයාලට පෙන්නුවා. අපි ටික වෙලාවක් එතන ඉඳලා බලන්න තියෙන දේවලුත් ඔක්කොම බලලා දැන් මේ පහළට බහින්න පටන් ගත්තා ආයේ. ඔයාලට පේනවා මේ තියෙන්නේ කැඩපත් පවුර. කැඩපත් පවුර ප්‍රසිද්ධ. මේ කැඩපත් පවුරේ කුරුටු ගී තියෙනවා කියලා ඔයාලා අහලා ඇති. කුරුටු ගී වලට තමයි සීගිරියේ කැඩපත් පවුර ප්‍රසිද්ධ වෙන්නේ. හැබැයි ඒක කැඩපත් පවුර අපිට ටච් කරන්න බෑ. එතන බෝඩ්ස් ගහලා ආරක්ෂිතව ඒක වෙන් කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ පේන ස්ටෙයා කේස් එක තියෙන්නේ සීගිරි බිතු සිතුවම් බලන්න යන්න.
දැන් මේ යන්නේ සීගිරි බිතුසිතුවම් බලන්න. හැබැයි සීගිරි බිතුසිතුවම් වල ෆොටෝස්වත් වීඩියෝස්වත් ගන්න බෑ. සීගිරි බිතුසිතුවම් කියන්නේ ගොඩාක් ආරක්ෂා කරන දෙයක්. ඔයාලා දන්නවා සීගිරියේ තියෙන වටිනාම දේවල් වලින් එකක් තමයි සීගිරි බිතුසිතුවම්. සීගිරියේ ගල උඩටම ගියා. අපි ඊට පස්සේ කැඩපත් පවුර බැලුවා. සීගිරි බිතුසිතුවම් බැලුවා. දැන් මේ ඔක්කොම බලලා ඉවර වෙලා අපි ආයෙත් පහළට යනවා. සීගිරියේ ගලට එනකොට අපි ආපු පාරෙන් නෙමෙයි දැන් පහළට යන්නේ. අපිට තවත් එනකොට දැක්කේ නැති දේවල් ටිකක් දැන් බලන්න පුළුවන් ආයෙත් පහළට යනකොට. මෙතනත් තව පොන්ඩ් එකක් තියෙනවා. මේ පොන්ඩ් එක තියෙන්නේ ගලක ඇතුළට වෙන්න කපලා හදපු එකක්. ඒ කියන්නේ ජලය ස්ටෝර් කරලා තියාගන්න හදපු පොන්ඩ් එකක් වගේ තමයි මේක දැක්කහම පේන්නේ. මේ ගල උඩට නැගලා එන්න ඕනේ ඔයාලා මේ පොන්ඩ් එක බලන්න. මේ තියෙන්නේ සභා ශාලාව. සභා ශාලාවේ දැන් නටමුන් තමයි දක්නට තියෙන්නේ. ඒ කියන්නේ රැස්වීම සඳහා භාවිතා කරපු ස්ථානයක් තමයි මේ සභා ශාලාව කියන්නේ. මේ ස්ථානයේ පිරිසක් රැස් වෙන්න හදපු ස්ථානයක් කියලා අපිට දැක්කහම මේ නටබුන් වලින් දැනගන්න පුළුවන්. ගල් වලින් නිර්මාණය කරපු මේ වගේ ආසන සීගිරියේ බොහෝ තැන්වල දකින්නට ලැබෙනවා. ඔයාලට මේ පේන්නේ නයි පෙන ගුහාව. අපි මේ ගොඩක් පහළට ඇවිත් ඉන්නේ. මේ හරියේ එක එක අයිටම්ස් විකුණන්න තියෙනවා. ඔයාලට මේ පේන්නේ ඒවා. අපි දැන් ඔන්න පහළටම ආවා. සීගිරියේ මේ පහළම තියෙන වෙළඳසැල තමයි මම ඔයාලට මේ පෙන්වන්නේ. මෙතන ලස්සන ලස්සන අයිටම්ස් තියෙනවා. අපිත් සමහරක් ඒවා මෙතනින් මිලදී ගත්තා. මම ඔයාලට ඒවා පෙන්වන්නම්. තියෙන්නේ මං ගත්ත දේවල්. පොඩි කීටැග් එකක් ගත්තා. සුවින එකක් විදිහට තියාගන්න. තව එලිෆැන්ට් කෙනෙක් ගත්තා. මේ මං ඔයාලට පෙන්නන්නේ අපි දෙන්න ගෙනාපු අනිත් ස්ටැටූස්. අපිට සීගිරිය යනකොට සුලභව දකින්න ලැබෙන දෙයක් තමයි මේ කරත්ත. එහෙනම් අලුත් vlog එකකින් ආයෙත් හම්බෙමු. Stay happy. See you soon. Take care. Bye.